Hi everyone, welcome to back my YouTube channel. Hi යාළුවනේ, ඉතින් අද මම පීට්සා හදන්න හදන්නේ තනියමනේ අරියත් එක්ක. දැනට මම ඒවා අනලා කරලා තියාගත්තම ලේසියි. මොකද පිපෙන්න වෙලා යන හින්දා පැය දෙකක් තුනක් තියෙනවා හින්දා. අපි බලමු. මේ ඉතින් යාළුවනේ හදන්නේ කියන්නේ ඉස්සෙල්ලම පිටි රෝල හදාගෙන ඉන්න ඕනේ. දෙන්නෙක්ට අවශ්‍ය ප්‍රමාණයට මම නම් හදාගන්නේ. ඒක ඔයාලා දෙන්නද තුන් දෙනාද තමන් කැමති ප්‍රමාණයකට ඒක ඔයාලා හදාගන්න. පළවෙනියට ලුණු දාලා අනලා ඊට පස්සේ වතුර ටිකක් ඒකේ පදමෙනකම් වතුර දාලා හොඳට අනා ගන්න ඕනේ. මොකද හොඳ පදමට ගන්න මේ අනිවාර්යෙන් වතුර දාන්න ඕනේ. ඔන්න වතුර තමයි දැම්මේ. මොකද සමහරක් අය කිරිත් දානවා රස වෙනස් වෙන්න. මම නම් මේ වෙලාවේ වතුර දැම්මේ මොකද කිරි තිබ්බේ නෑ ගෙදර. ඉතින් ওই විදිහට බෝලේ අතේ ඇලෙන්නේ නැති ගන්නට හොඳට මේ මික්ස් කරගන්න ඕනේ බෝලේ. පිටි බෝලේ හොඳට ওই විදිහට මික්ස් කරලා අතේ ඇලෙනවා නම් ආයේ පාන් පිටි ටිකක් දාලා මම ওই පිටි අරන් තියෙන පාන් පිටි එක කියන්න බැරි වුණා. ඊට පස්සේ තෙල් ගන්න කැමතියි තෙල් ගාලා හොඳට අනන්න. මම නම් බටර් දැම්මේ මොකද රසයි ටිකක් රස එන හින්දා. ඊට හොඳට අනන්න ඕනේ. මොකද පදම ගන්න හොඳට අනලා ওই විදිහට මම වීඩියෝ එකේ පෙන්නන විදිහට හොඳට රවුමට මේව කරලා උඩින් චුට්ටක් බටර් ගාලා තියලා තියන්න ඕනේ. ඊට පස්සේ හොඳට ඉතින් අයියනනම් අපිට වීඩියෝ එක දිගට ගෙනියන්න බැරි වෙයි. මොකද මේ පිටිත් තියෙනවා. ඉතින් මේ එයායිනක අපිට වීඩියෝ කරන්න විදිය නැහැ. මොකද ඒ බඩු ටිකක් ගන්න තියෙනවා මේකට. ඔව් මේ යාළුවනේ ඇත්තටම බඩු වගේක් ගන්න තියෙනවා. මොකද මේ ඒ වෙලාවේ යන්න විදියක් නැහැ. අයියනකම් ඉන්න වෙනවා බඩු ටික ගන්න. ටිෂු එකකින් හරි ඔයිල් පේපර් ඔය තියෙන්නේ ඒ වගේ තමන් කැමති එකකින් හොඳට වහලා මේව කරගන්න. මොකද හුලම් බෙදෙන්න දෙන්න හොඳ නැහැ. මම එක පිඟානකින් වැහුවා හොඳට. ඒ විදිහට තමයි අපි පීසා එක හදන්නේ. කුස්සිය තමයි කැත. ඒක ඉතින් මම කරන්න දෙයක් නැහැ ඉතින්. මෙහින් බටර් දාගමු. හොඳට. ඉතර ඇලෙන්නේ නැහැ. හොයි යාළුවනේ. අර කොහෙද දාලා? ඔව්. නේද අපිටනේ. ඔව්. හොඳට බටර් ගා ගන්න ඕනේ. මොකද නැත්තම් තැටි ඇලවෙනවා. මේ ඇතිනේ. ඇති. මේ පිටි කුට්ටක් ගන්න. හායි යාළුවනේ. කොටද? අපි අද පීසා එච්චර? පොඩ්ඩක් මේ පිටි බෝලේ මේ ඇලෙනවා වෙයි. පැතලි පීසා දැන්න යන්නේ. පැතලි පීසා නෑ මම දැකලා තියෙන වීඩියෝ වල ගොඩක් කට්ටිය මෙහෙම දාලා තියෙනවා. මම බලලා තමයි. කොහොමද මේක පිපිලාවට මේ විදිහට දීපු. දන්නේ මගේ පළවෙනි පාඩම මම පීසා එකක් හදන්නේ. මීට කලින් පීසා මට ආවන තිබ්බනවා පීසා ගන්න. අපිට තුනික නත හොදලා දින්න. අත හොදලා පීසා ගන්න ඕනේද? මම අවස මේ මොකද මේ ඔයා රැවිලා එනවයි කියලා මම බ්ලොග් එකටත් කිව්වා මට කරන්න විදියක් නැහැ බ්ලොග් එක මේ ඇයි බඩු ගෙනියන්න මට යන්න ඉන්නේ මේ වැඩ දුකිනේ ඉතහද මාසෙට බලන්න කොටේ පොම් ඕක රාජමන් තක්කාලි වලින් මේව කරලා සෝස් දාන්න ඕනේ. මම තක්කාලි කන්න අතර තින්නේ මම තක්කාලි ගත්තේ නෑ. ඒක සෝස් තක්කාලිනේ. ඒ සෝස් එකේ තක්කාලි කෑලි හැපෙන එක වෙනයි. තව සෝස් එකක් තියෙනවනේ. ඔව්. හොඳට දාන්න. අන්න. ඉතින් අපි ගාලා වැඩි කරගමු ඉන්න. අනේ. අපි එද
කෝ චීස් එක. වයිට්ගේ පීට්සා. චීස් දාන්න තිබෙන. මේ අයියෝ අපි කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් එකෙන් බඩු ගෙනත් බෑගි ගේම මේ තුනේ. ඕන්නේ තී වැඩ කරන්න එපා. අර බලනවකෝ. ඇයි ඔය හත්තානේ. ඇයි මම මොකද්ද කරේ? මේක වැටුණා. ඒක වැටුණා. තෝත් ඇද්ද? ඇටි. අපි බඩු අරගෙන යන බෑගින් එළියට ගත්තේ නේ ඔක්කොම බෑගින්. වැඩට ගිහිල්ලා වගන් ගෙදර වැඩ. අනේ මම නම් වැඩ ගන්නෑ. මේ පීස් හදන්න මම කලින් හදනවා. මම බ්ලොග් එකේ මම කලින් හදනවා. බ්ලොග් එකේ මම කොහොමද පාඩු ගේන්නේ කියන්නේ තියෙනවා. අපි ගත්තේ ඉන්නේ මේ චීස් එක. මේ මොකරන්නේ නෙමෙයි. මේක උනා 900. ගානක් තියෙන වෙන අනිත් කටියට ගන්න. මේක මේ කොහොමද චීස් අවසානයේ ගන්න. හදානවා මේ කලින්. ඊට පස්සේ අපි කපාගත්තා ලුණුයි මල්ලිසුයි. ඉස්සෙල්ලාම දාන්නේ ලුණු නේද? ඔයා කැමති එකක් දාන්න. ඕන විදිහට දාන්න. ඔව්. චීස් ග්‍රේට් කරනවද? මොකදනේ? නෑ කම මේ දාපු වෙන මියන්නේ. මම දන්නේ මොකක්ද දන්නේ. මම දන්නේ දෙයක් මාටි. ඔයා කිව්වා මේක ගැන හදලා නෝ. ඉතින් අපිට ගෙට කරලා දැන් ඉතින් දැන් මෙයා ගෙට කරලා මොන කීපවද? ඔය උඩ යන්න. ලයිට් නෝ. අපි දැන් මේක ඇදුවා. ඇති. ඒක ඉතින් මගින. මේ මගින තේ මම චීස්. මෙන්න ඇති. මාළි කුඩක කන්නේ දැන් කන්නේ දැන් අපි එනවා වැඩි කමාලි මාළි. එතන මාළි කන්නේ නෑ. දෙවල ටික. දෙවලට කන්නේ. බෙල්ලි පණේද? ඒව දාන්න ගැන කිව්වා මාළි. තියනවා. ඇද මාළි. බලන්න අර මේ මාසේ කන්නත් නේ. හරියයි. ඇතිනේ. අපි දාවදී. මම මස් තැම්බුවා විතරයි මොකද කොහමත් මේක බේක් කියලා යනකොට රහට එන්නේ. මේ ටිකද මේව දා. තීරු පිටි. ඉන්න මම දාන්නම් මේ ටික ඉවර වෙලා. හරි වා දාන්න මම කපලා විතරයි නේ. කට්ට. ඉතින් කට්ටක් තමයි දුන්නේ. ඇයි විසික් කරේ බිමට දාන්න එපා. මේ ඇතිනේ චීස්. තීල බලමු මදි වුණොත් කපමු. අපෝ ඇති වැඩි දාන්න නෑ. ආයෙ අපිට තව පාරකට පිස්සා ගන්න දෙන්නේ. මම දාන්නම්. බටේ එකක් පුළුවන් නම් පිජ්ජල දාන්න. පිකොඩනෝමොස්. එයි නෝයින මේ මානසික රෝගී කොයි කියන්නේ ලස්සන කතා. ඉතින් අපි කොඩඩු මස්. එහෙම නෑ. අන්න අරක ටින් ගෑවා. ප්‍රීහීට් වෙලායි. අපි කොඩනෝමොස්. ගන්න මේ මිනිස්සු දන්න අපිට මොනවද කියන්නේ. මස්ත ඇතිනේ. මට තව ඉතුරු කමන්නේ ඒක ඇරි තියමු මේ මට උදේට වට හදලා දෙන්න ඕන කෑ. එන්නේ බා. නැතිනේ. මේ ටික තියමු. චිකන් ගොඩක් තියෙනවා නේ. චිකන් ගොඩක් තියෙනවා. මගේ පිට්සා රෙසිපි. ඉතින් මට බයයි යන්නේ. ඔයා දන්නේ මට එකපාර කරන්ට් එක ගත් වෙලා වැදුණානේ. මේ මෙහෙමනේ. දාන්න යන්නේ යාළුවේ. ඉන්න. අනේ සුදු මට බයයි සුදු මං ගන්නම් ඔයා දාන්න මට කරන්ට් එක වදින්න බෑ. අනේ වදිනවා ඔයා අතන ස්විච් එක දාලානේ අනේ මට මේ මේකටද දාන්න. ඕකට දාන්න. ඉන්න. අනේ නෑ දෙවෙනි එකට දාන්න. මේ යට එකට. ඔව් ඔව්. අන්න හරි. මේකට? අන්න හරි. හරි යාළුවනි. හරි දැන් ටයිම් එක. ඔයා ටයිම් එක මන් දන්නේ. විනාඩි කීයක් තියෙනවද? විනාඩි 20ක් තියෙනවා ඉස්සෙල්ලම. අන්න හරි. එති. රත් වෙලා තිබ්බේ ඇතුළ? ඔව්. 180ට වැඩි නැද්ද? නෑ 180 විදිහේ. අපේ පීට්සා එක රෙඩි වෙන ගමන් තියෙන්නේ.
මම කියාව ගම වැඩ දැන් යනවා නාන්න. ඔයගොල්ලෝ ඉන්න අපේ බබත් එක්ක. බයි. එයා නාන්නේ නාන්න ඉපා නෑ හොඳ නෑනේ රෑ වෙලා. එයා යනවා හොදන්න පුෂ් ඩෝඩ්. ඉතින් හරිම රස්නේ යයි මේ අවන් එකත් රත් වෙනවනේ. මං යනවා. බයි. මම ඉතින් අවන් එක ළඟට වෙලා අවන් එකේ අරක මේ පීසා එක බේක් කරනවා ඉතින් බලන් ඉන්න ඕනේ නැත්තම් ඔක පිපේ නිවිලා නැද්ද නෑ අයි මේ ෆ්ලෑෂ් එක දෙවද්ද තියෙන අපේ වීඩියෝ මේකේ මම ෆ්ලෑෂ් එක දැම්මා මට මේ සුළු තියන්ගෙන බුරුල් කරන්න තාත්තට අමාරුයි. අපේ ළමයි දෙන්න එක්කෙනෙක් මේ අනිත් එක්කෙනා කොහෙද කියලා හිතාගන්න. මේ තව එක්කෙනෙක්. යට කර වෙලාද නෑනේ. චුට්ටක් තියෙනවනේ. නෑනේ. ගන්නනේ. අයියෝ. පීස් එක දැපුයි. මෙන්න අපේ පීට්සා එක. දෙමිය? කපනවද? ඔයා කපන්න. ඔයා කපන්න. නෑ ඔයා කපන්න මම වීඩියෝ ගන්න. මේ ඉතින් මම පළවෙනි පාර. නෑ ඉතින් ඔයා කපන්න. ඇයි? මට ලොකු පීයෙන් කපන්න ඕනේ කැපෙන්නේ. ඇයි කැපෙන්නේ නැද්ද? කැපෙන්නේ නැද්ද මොකද මේ කැපෙන්නේ? ආදයි. මම දන්නේ පීට්සා කියන්නේ. ඊදර හදන්නේ. අපි ඉස්සරම කෑලා කාලා බලමුනේ පේන වීඩියෝ කරන පොඩි කෑලා කාලා බලමු ඊට පස්සේ අපි දැන් හිමීට රස වෙන්නේ ඔයා කාලා හොඳයි රහයි සුපි උපේ තියෙනවා ලුණුත් ගානනේ ඔක්කොම